Hello, assalamualaikum. මේ කරවල තෙල් දාන්නයි යන්නේ. තෙල් රත් වුණාට පස්සේ කරවල දානවා. හොඳට හොදගන්න කරවල. කරවල තෙල් දානවා නම් සාමාන්‍යයෙන් බදින්න ඕනේ. බෙදලා තෙල් දානවා නම් රසයි. ඔයාලා කරවල සෝදද්දී අන්තිමට උණු වතුර දාලා හොඳින් හොදගන්න. උණු වතුර දාන්න ඕනේ. කරවල හොදනවා නම් ලුණු තක්කාලි අවමිරිස් මෙහෙම කරල් පිටින්ම දාගන්න. සාමාන්‍යයෙන් කරවල විතරක් නෙමෙයි මොනවා තෙල් දානවා වුණත් මාළු හරි මස් හරි ඒවට මේ අවමිරිස් මේ වගේ කරල් පිටින් දාන්න ඕනේ. දාපු තරමට රසයි. දැන් කෑලි මිරිස් දාමු. ඒ ඔයාලාගේ තර විදිහට ඔයාලා කන විදිහට කෑලි මිරිස් දාගන්න. ලුණුෙන් සුට්ටක් දාගන්න. කරවල වල ලුණු තියනවනේ. කරවල උයද්දියේම ලුණු ගොඩක් දාන්න එපා. තෙල් දාදි සුට්ටක් දැම්මට කමක් නැහැ. සාමාන්‍යයෙන් කරවල ලුණු රසයි. තක්කාලි උයද්දි කරවල උයනවා නම් තක්කාලි සුට්ටක් වැඩිපුර දාන්න. තක්කාලි දාන්න පුළුවන්. අමු අඹ කපලා දාන්න පුළුවන්, බිලින් දාන්න පුළුවන්. දාලා කෑලි මිරිස් කහ දාලා හොඳට උපු පොල් පුරි දාලා කරවල උයනවා නම් ඒ විදිහට කරලා ගන්න. අල එහෙම අලක් දාන්න පුළුවන්. කරවල තෙල් දානවට අල දානවා නම් අල තම්බල කෑලි කපලා දාන්න. අන්තිමට ලිප ඔෆ් කරද්දී කරපිංචා රම්පේ එහෙම දාලා දැන් හරි. කරවල තෙල් දාලා ඉවරයි. ඔයාලාට ඕනේ නම් මේ කරවල තෙල් දාන්න අන්තිමට සෝස් තක්කාලි සෝස් හරි මිරිස් සෝස් හරි චුට්ටක් දාන්න. ඒත් රසයි. මම දැන් දාන්නේ. ඕනනම් පොල් කිරි චුට්ටක් දාගන්න පුළුවන්. තියෙනවනම් නැත්තම් ඒත් ඕනේ. කරවල තෙල් දාලා ඉවරයි.